අද අඟහරුවාද දවසක්. ඊයේ සඳුදාට රජයේ නිමාඩු දවසක් නිසා ඉස්කෝලේ නිමාඩු. සිකුරාදා ඉස්කෝලේ ගියාට පස්සේ දවස් 3කින් තමයි අද යන්නේ. ඉතින් අද පොඩි විභාගයකුත් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පාඩම් කරන්නත් එක්කම ටිකක් වේලස්සෙන් නැගිට්ටා. මං ඉන්නේ ඇපාර්ට්මන්ට් එකේ පාන්දර ෂිෆ්ට් එකේ ළමයි වැඩට ගියාට පස්සේ ඉතුරු ඔක්කොම ඉන්නේ මං එක්ක ඉස්කෝලේ යන කට්ටිය. ඉතින් පාඩම් කරන්න නැගිට කියලා ලොකු සත්‍යයක් කරන්න බෑ. හැමෝම මේ වෙලාවේ නිදි. ඉතින් පොඩ්ඩක් නැගිට ගමන් ජනේලෙන් එළියට බලලා මූණත් හොදන් ඇවිත් ඊළඟට කරේ පොත් මේසිකාවෙන් වාඩි වුණ එක. පුංචි කාලේ ඉඳන් සිංහල ඉගෙන ගත්තට දැන් ඉගෙන ගන්න වෙනම භාෂාවක් නිසා දවසින් දවස පාඩම් කරන්න තියෙන දේවල් ගොඩක් තියෙන නිසා පුළුවන් හැම වෙලාවකම කරන්න ඕන දෙයක් තමයි පාඩම් කරන එක. පාඩම් කරලා ඉවර වුණාම ඊට පස්සේ කරන්න අවශ්‍ය එකක් දාගෙන ඇවිත් ඉස්කෝලේ යන්නත් එක්කම එකපාර ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා ඉවර වුණාම හැමදාම බුදු පහන දීලා පිරිත් දානවා. ගාත ඉවර වෙලා පිරිත් ඉවර වෙනකොට පැයක් විතර යනවා. ඒත් හැමදාම පහන තියලා පිරිත් දාලා ඉස්කෝලේ යන්න අමතක කරන්නේ. ඉතින් මේ පැය අතරතුර තමයි මම මගේ ඉතුරු වැඩ ටික කරගන්නේ. උදේට මොන හරි පොඩි දෙයක් කාලා කිරි එකක් බීලා ගියාම ඉතින් නොකින් තමයි අපි හැමෝම ඉස්කෝලේ ඉවර වෙනකන් ඉන්නේ. කාමරේ ඉන්නේ හැම වෙලාවකම වගේ කාමරය අස් කරනවා. ඒත් ආයෙත් පොඩ්ඩක් අතු ගාලා චුට්ටක් අස් කරලා දාලා යනවා. කාමරේ පිළිවෙලට වගේම පිරිසිදුම තියෙනකොට ඒක අපේ හිතටත් සහනයක්. හරි. කාමරේ වැඩ නම් ඔක්කොම ඉවරයි. එළියේ මේ දවස්වල සීතල නිසා සීතලෙන් බේරෙන්න උපරිම කවර එකේ යන්න ඕනේ. ලෙඩක් වුණොත් කවුරුත් නැහැ. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන එකත් අපේ ඇතේ තියෙන්නේ. ඉතින් දැන් මං යන්නයි හදන්නේ. ඉතින් හීටර් එකත් ඕෆ් කරලා ලයිට් එකත් ඕෆ් කරලා දැන් එළියට යනවා. මේ තමයි අපේ ඇපාර්ට්මන්ට් එකේ හැමෝගෙම ෂූරැක් එක. මගේ එක දාගෙන දැන් මං යන්නයි හදන්නේ. මේ සීතලත් එක්ක පාන්දරින්දම පොඩි වැස්සක් තිබ්බා. ඒ නිසා රේන් කෝට් එකත් ඇඳ ගන්න උනා. කොච්චර සීතල වුණත් මොනතරම් වැස්සක් මේ රටේ මිනිස්සු උදේම තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. මේ තමයි අපේ ඇපාර්ට්මන්ට් වල ළමයිගේ බයිසිකල් පාක් එක. ඉතින් මේ නිල් පාටට ඉන්නේ මගේ යාළුවා. අවුවේ වස්සේ වගේම හැම දෙයකටම උදව්වට ඉන්නේ එකම යාළුවා. හරි. එහෙනම් මම ඉස්කෝලේ යනවා. උදේම නිසා තාම වැඩි කවුරුත් ඇවිත් නැහැ. ඉස්කෝලේ පටන් ගන්න තව පැය භාගයක්ම වගේ තියෙනවා. සාමාන්‍යයෙන් මම හැමදාම මේ වෙලාවට නිතරම වගේ එනවා. මේ ඉන්නේ මගේ යාළුවා කංසන්. එයා චීන ජාතිකයෙක්. එළියේ දාගෙන ආපු සපත්තු දෙක කබඩ් එකට දාලා ඉස්කෝලේ ඇතුළේ දාන සපත්තු දෙකක් දාගෙන මම දැන් කන් එක පන්තියට ආවා. මගේ බෑග් එක නම් මම හැමදාම තියන්නේ මගේ මේසයට. මේ තියෙන්නේ මගේ ලස්සන ෂූස් දෙක. ඉස්කෝලේ ඇట్లా ඉවරයි. දැන් ඉතින් ආයෙත් ගෙදර යන්නයි ඕනේ. මේ ළමයි ඉක්මනින්ම යන්නේ part time job වලට යන්න. පොඩි ඇක්සිඩන්ට් එකක් වෙච්ච නිසා මේ ටිකේම මට නම් යන්න උනේ නෑ. ඉතින් ඉක්මනටම ඇපාර්ට්මන්ට් එකට යන්න ඕන කියලා නම් ලොකු හදිසියක් නෑ. ඒ නිසා පහන් ටිකක් ගන්න ඕන කියලා හිතුන නිසා මම සුපර් මාකට් එකට යන්න හිතුවා. ඉස්කෝලේ ගාවින් නම් වටේම බල සුපර් මාකට් එකට දැන් මං ආවා. මේ තමයි හැලෝස් එක. අපි ඇතුළටත් කියලා බලමු. මම දැන් වටේම රවුමක් දාලා පහන් ටිකක් අරගෙන ආපහු යන්නයි හිතුවේ. කොහොමද වැඩි වෙලාවක් සුපර් මාකට් වල ඉන්න හොඳ නෑ. හිටියොත් ඉතින් අපිවම හිස්සෙන වැඩක් නෙවෙන්නේ. දැන් ඉතින් ආපහු ඇපාර්ට්මන්ට් එකට යන්නයි තියෙන්නේ. බඩගින්න ඇරෙන්න ලොකු හදිසියක් නැති නිසා හිමීට වටේම බල ආයෙත් ඇපාර්ට්මන්ට් එකට යන ගම. ඉතින් අද දවසේ ඉවර කරලා ඔන්න ආයෙමත් මම ආවා. එහෙනම් අදට මම නවතිනවා. අපි ආයෙත් දවසකින් හම්බෙමු. එතකන් හැමෝටම සයෝනරා.